අද සමාජයේ තියෙන මතයක් තමයි කොන්දොස්තරලා හොරකම් කරනවලු. මට මේකට 100%ක් වෙන්න බෑ. මොකද මගියාගේ වගකීමකුත් තියෙනවා. මගියා දන්නවා ආවල් තැන ඉඳන් ආවල් තැනට යන්න ඕන ටිකට් එකේ ගාස්තුවේ. ඒ ගාස්තුව ගෙනත් දීපියකෝ. උදාහරණයක් විදිහට 105 නා 105 ගෙනත් දීපිය. ඉවරයි. කාටවත් චෝදනා කරන්න ඕනේ නැහැ. ඈ? තොපේ වගකීම මේකන ගෙනත් දීපියව සල්ලි ගන්නට. ඒ වගේම තමයි ගෙවන්න මුදලට ප්‍රවේශ පත්‍රයක් ලබා ගන්න කියලා බස් වලත් ගහලා තියෙනවා. ටිකට් එක ඉල්ල ගනියෝ. ඉවරයි. තොපේ පැත්තේ මගියාගේ පැත්තේ වැරදි තියාගෙන කාටවත් චෝදනා කරන එක හරියද? කොන්දොස්තර මාත්‍යා කියන මොනතරම් දුක් විඳින මිනිහෙක්ද? දොරවල් දෙකෙන් පැන පැන ඈ සෙනගස්ස රිංග දාඩිය පෙරාගෙන ටිකට් කඩනවා. කරලා බලපියව රස්සාව කොහමද කියලා. ඒ ඇස්සෙන් නිකන් හොරටත් යනවා සමහරෙක්. කොන්දොස්තර මගල්ලා එහාට මෙහාට වෙලා හොරට යනවා. ඊට පස්සේ කියනවා කොන්දොස්තර හොරා. හරිද මේක? තොපි නිවැරදිද වෙයිද? පළවෙනිට මගියෝ නිවැරදිය. ඈ? මගියෝ නිවැරදුනා ඉවරයි. ගානට ටිකට් එක ගන්න සල්ලි ගෙනත් දීපියව. සල්ලි දුන්නා නම් ටිකට් එක ඉල්ල ගනියව. එච්චරයි. ප්‍රශ්නයක් නැහැ. බොරුවට සන්දර්ශන දාන්න එපා. අතනයි මෙතනයි අන්තර්ජාලයේ කොන්දොස්තර හොරා බයිලා ගන්න එපා බලව්.